සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම ඔන්න මගේ YouTube channel එකට ඕගොල්ලෝ පිළිගන්නවද? මට විශේෂ දවසක්. ඒ තමයි මේ මගේ පුතත් එක්ක අද යනවා අපි විශේෂ ගමනක්. ඒ විශේෂ ගමන අතරම කියනවා නම් shooting. මොකද්ද මේ shoot එක කියලා දැනගන්න පුතත් එක්කත් කතා කරලා විස්තර අහගන්න කියනවා. Hey guys, අපි අද music video එකකට යනවා. music video එකක්ම කියන්නේ මේ මගේ පළවෙනි සැරේ අපේ අම්මත් එක්ක සින්දුවකට යනවා. ඒක මේ ළඟදිම පබ්ලිෂ් කරනවා. ඔගොල්ලෝ ඒක බලන්න. ඒක හොඳයි. හරි. අද අපි ඉතින් ෂූටින් වෙන්නේ කොහොමද කියලා බලනවා. අද ඒ වගේම ඔයා වගේම පුතේ තව විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලාත් අපි ගිහිල්ලා මේ යන අතරින් පෙන්නමු. මේ ඔයා ඉතින් මේ මොනවද මේ අදින්නේ බෑග් එකේ. ඉතින් කිව්වා මම මේ දේවල් ගන්න එපා එළියට කියලා. ඒත් ඉතින් එළියට අරගෙන ඉතින් පොට් ටික අදිනවා. ඉතින් හරි. ඒ ටික මම අයින් කරන්නම්. දැන් බලමු අපි ගියාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. අපිට තව අය හම්බ වෙන්න ඉන්නවා. හැබැයි ඒ හම්බ වෙන කෙනත් මම වගේද කියලා බලන්න. සමහර අය රැවටෙන කතන්දර ටිකකුත් තියෙනවානේ. ඉතින් මම වගේ කෙනෙක් මං දැන් ඕගොල්ලන්ට පෙන්වන්නයි යන්නේ. පුතා කවුද කියලා කියන්න පුළුවන්ද? නෑ අපි ගිහලා කියමුනේ. කවුද? ඔයාට මතකද නැද්ද කවුද කියලා? නෑ. හරි. එහෙනම් මේ ගිහලා බලමු. මේ තමයි මගේ ආදරණීය පුතා. ඉතින් මං ගොඩක් ආදරෙයි මගේ රත්තරන් පැට්ටුවිට. ඔන්න ඉතින් අපි මහර ගම ඒ කියන්නේ පණිපිටිය කිට්ටුව ස්කූල් එකක් ළඟට තමයි ඇවිල්ලා ඉන්නේ මේ සීන් එක කරන්න. ඉතින් මේ මගේ පුතා වුණාට මේ සීන් එකේ හැටියට මෙයා මගේ පුතා නෙවෙයි අද දවසේදී. නේද පුතේ? ඔයා කාගේද පුතා වෙන්නේ? මං අර අංකල්ගේ පුතා. සහන් විජේසිංහ අයියාගේ නොහුරු නගරේ සින්දුවට තමයි අද අපි මේ ලෑස්තිලා ඉන්නේ. මගේ තරුණ කාලේ රඟපාන්නේ මෙන්න මේ මගේ දෝනි. මගේ දෝනි කියවුවහම ඒ කවුද කියන එක ගැන ඔයගොල්ලන්ට මම කියලා තියෙනවා. ඉතින් ඇත්තම කිව්වට මගේ දෝනි කිව්වට මේ ඉන්නේ ළඟම එයාගේ අම්මා. ඉතින් මම ලොකු. ඉතින් ඒත් මාත් එක්ක තමයි එල්ලෙලා ඉන්නේ. මොකද අම්මා වගේම නෙවෙයි මම වගේ කියලා. ඉතින් හැමෝම කියනවා. ඉතින් හැමෝම කියන්නේ නංගිත් කියනවා. ඉතින් එයාගේ මොනට වඩා මගේ මොනට ගොඩාක් සමානයි. සමහර අය රැවටෙනවා මගේම දුව කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. මට නම් හරි සතුටුයි වගේම දෝනිටත් හරි සතුටුයි. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ පොඩි වීඩියෝස් ටිකක් කරන්න ෂූට් එකට කලින්. ඒ වගේම මේක උනේ කොහොමද කියලාත් මම මේ වීඩියෝස් අතර ඔයගොල්ලන්ට පෙන්නනවා. මෙන්න ඉතින් අපි එනවා. නේද පුතේ? ලස්සනයි නේද? අම්මී දෝනි. ඔව්. ඉතින් මේ පුතත් අද ලස්සනට ඇඩ් කළා. ඉතින් එයා ඉන්නේ අද සහන් විජේසිංහ අයියාගේ පුතාට. මට ඉන්නේ දෝනි කෙනෙක්. මේ ස්ටෝරි එකේ හැටියට එහෙම තමයි වෙන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ දුවට ඇඩ් කරනවා නෙවෙයි. මගේ දෝනිගේ නමත් මං කියලා ඉන්නම්කෝ නෙත්මි උමායා. එයා කැමති උමායා කියනවට. ඉතින් ඒ නිසා අපි උමා කියලා කතා කරමු. ඉතින් කෙල්ල නම් ඉන්නේ මගේ තරුණ කාලෙට මේ සින්දුව බලන හරිම ලස්සන සින්දුවක්. නොහුරු නගරේ කියලා YouTube channel එකේ යනවා. ඉතින් බොහොම ලස්සන ගොඩාක් අපේ YouTube channel කියන්නේ අපේ YouTube channel එකේ යනවා. ගොඩක් දෙනාට සමීප තේමාවක් තමයි මේ ගීතය ඇතුළත් වෙන්නේ. මේ කෙල්ල මාත් එක්ක රණ්ඩු කරනවා. මොකද්ද මේ කරන රණ්ඩුව කියලා දැනගන්න කැමති නේද? ඉන්න මම දාන්නම්කෝ පොඩ්ඩක් වොයිස් ඇති කරලා. ප්‍රශ්න කියන්න බලනවා. ප්‍රශ්න මාධ්‍යට දෙන්න බෑ. සමාජයට දෙන්න බැරි ප්‍රශ්න සමාජයට සමාජයට විකුත් කරන්න බැහැ ප්‍රශ්න. බෑ. මේ ප්‍රශ්නේ එහෙම බැරි දෙයක්. එහෙම බැරි එකක් නෙවෙයි. ඒකට ඒක කියන්න බෑ. බැරි එකක් නෙමෙයි රහසක් නෙවෙයි කියන්න පුළුවන්. මෙයාගේ මොකද්ද? මෙයාගේ කම්ප්ලේන් එක. කම්ප්ලේන් එක ටික සැරට කළේ. ඒ නිසා දන්නවද සැර කරන්න ඕන කම්ප්ලේන් එකගේ. තවත් තියනවා. මං එක්ක. අයත් එක්කද? ඉන්නේ පාරට මුහුණලා ඉන්නේ. එක ෂෝප් එකකට ගන්න බලන්න තමයි. මොකද? ඔනිත් මං දෝනිත් එක්ක ආවා. දුවද නංගියේ දුවද? දුව. ඒව හොයාගන්න ඕගොල්ලෝ. මම දැන් දුව කිව්වට පස්සේ මට අකුරක් නෑර ඔක්කොම කියන්න බෑ. හොයාගන්න පුළුවන් අය හොයාගන්න. ගන්න අය දන්නවා. ඉතින් මට බෑ උන්
මේ ඉන්නේ මගේ නංගි. ඉතින් නංගි දුවයි තමයි අද ආවේ. ඉතින් එයාටත් අද අලුත් අත්දැකීමක්. මොකද මේ ෂූට් එකට ඒගොල්ලෝ අද තමයි ඉස්සෙල්ලම මේ ෂූටින් වලට ආවේ. ඉතින් නංගිටත් ඒ අත්දැකීම අලුත්. ඉතින් මේ ඉන්නේ මගේ රත්තරන් පැටියා. ඉතින් ඔන්න මේකප් එකට ලෑස්තිලා අපි ලන්ච් වලින් පස්සේ තමයි ආගේ ෂූට් එක ගත්තේ. ඉතින් මම හිතන්නේ මෙයා මේ කල්පනා කරන්නේ නේද? පුතියව කල්පනා කරන්නේ කොහොමද ඇඩ් කරන්නේ කියලා නේද? මොකද්ද කරන්න තියෙන්නේ කියලාද? මොනවද කල්පනා කරන්නේ ඉතින් මේ? මොනවද කල්පනා කරන්නේ? හරි. ඉතින් මූත් කියන්නේ එයා කල්පනා කරනවා සමහර විට. ඉතින් මේ ලන්ච් එකෙන් පස්සේ අපි ලන්ච් එක ගත්තේ මේ පන්සලක. ඉතින් එතනම ළඟ තියෙන. ඉතින් මෙයා කල්පනා කරන්නේ මම කොහොමද මේ සීන් එක කොහොමද ඇඩ් කරන්නේ කියලා නේද පුතේ? හරි. කොහොම හරි. රයිට් ඊට පස්සේ එන ගමන් අපි පොඩ්ඩක් ආයකේ ආවේ. එතකොට එයාත් සින්දුවක් අහගෙන ආවා. සහන් අයියත් ඉන්නවා මෙතන. ඉතින් පුතත් එක්ක කතා කරනවා. එයාගේ පුතා විදිහට ඇඩ් කරන නිසා ඉතින් එයා හොඳට යාළු වෙලා ඉන්නවා. ඔන්න සහන් විජේසිංහ අයියා. මේ ඉන්නේ මගේ පුතා. මේ සින්දුවේ ඉතුරු ටික බලා ගන්න නම් නුහුරු නගරේ සින්දුව ක්ලිප් කරලා බලන්න. ඉතින් මේ අපේ කැමරමන් නිශාන්ත ප්‍රදීප් දක්ෂ කැමරමන් කෙනෙක්. ඉතින් එයාත් ලෑස්ති වෙලා ඉන්නේ මේ ෂූට් එක ලස්සනට කරන්න. නුහුරු නගරයේ ගීතය සහන් විජේසිංහ කියන්නේ ඔයගොල්ලෝ ගොඩාක් දන්න නිෂ්පාදකවරයෙක් වගේම ගායනා සුදර්ශනී අක්කගේ ආදරණීය සැමියා. ඉතින් අද ගායනක්කත් ඉන්නවා තව චුට්ටකින් එයා පොඩ්ඩක් වැඩකට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ගායනක්කත් ආවහම මම එයාවත් හඳුන්වලා දෙන්න නම් දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එයාව හුත්තට දන්නවා. ඉතින් මේ ලස්සන සින්දුව අනිවාර්යෙන් ඔයගොල්ලෝ නුහුරු නගරේ කියලා ක්ලිප් කරලා බලන්න. ඔයගොල්ලන්ට ඒ කියන්නේ මං හිතනවා ලොකු හැඟීමක් ඇති වෙයි. ඒ සින්දුව තමන්ගේ ජීවිතවලට ගොඩාක් දුරට සමීප වෙයි කියලා හිතනවා. බොහෝ දෙනෙක්ට සමීප වෙනවා. ඒක ස්ථිරයි. මොකද දැනටත් තියෙන ප්‍රතිචාර අපිට හරිම ඉහළයි. හරි. ඉතින් ඔන්න ඔය පුංචි විස්තර ටික තමයි තියෙන්නේ අද දවසේදී. ඔන්න එයාට ඉතින් පොඩ්ඩක් අවුවේ ඉඳලා මහන්සි වගේ මගේ පුතා. අකේන් තෙන්න කෝන්. ඉතින් ඔන්න මං අද ෂූට් එක ඉවර කරගෙන නම් දැන් එනවා. ගායනක්ක ටිකක් පරක්කු වුණා. ඉතින් මට යාගේ වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මං අද ආවේ මේ ෂූට් එක කරන්න උනේත් අපිට පාරවල් වල නිසා මං පොඩි ගමනක් යනවා ට්‍රයි ෂෝ එකේ. පුතා කිව්වා අද ට්‍රයි ෂෝ එකේ යමු කියලා ආසයි. ඔන්න ඔහොම යන්නේ. ඉතින් පුතාට ටිකක් මහන්සි වගේ. ඉතින් ඒ නිසා පොඩි නිින්දක් දාගෙන යනවා. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ෂූට් එක ඉවර වුණේ. ඉතින් නුහුරු නගරේ අනිවාර්යෙන් බලන්න. දිගටම subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ බොහොම ලස්සන දේවල් මම ඔයාලට මේ channel එක හරහා අරගෙන එනවා. ඉතින් නේද පුතේ? එහෙනම් අපි ආයෙ දවසක හම්බ වෙමු. මොනවද කියන්න තියෙන්නේ? Stay up, peace. Then subscribe කරන්න. හරි. like කරලා share කරලා ඔයාලගේ අදහස් අපිට යෝජනා තියෙනවා නම් එවන්න. එහෙනම් අපි යනවා. ඔයගලන්ට සුබ අනාගතයක්. අපි ආයෙත් හම්බ වෙමු. බයි.